අයිබෝන් මගේ මිත්‍රයෝ හැම කෙනෙකුටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඇග්‍රි වේව් channel එකත් එක්ක. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ peera වගාවේ දුඹුරු පුල්ලි රෝගය. එහෙම නැත්නම් red rust එක. එහෙම නැත්නම් මලකඩ රෝගය කියන එක කොහොමද අපි පාලනය කරන්න කියලා. මම මෙතෙන්දි ප්‍රධාන වශයෙන් ගෙවතු වගාවේදී මේක පාලනය කරන විදිහත් වාණිජ වගාවේදී මේක පාලනය කරන විදිහත් ඔයාලට කියලා දෙනවා. හරි. අපි බලමු මේක ඇති වෙන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මේක හඳුරගන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ ගස්වල කොළවල දුඹුරු පාට රතු පාට පුල්ලි ඇති වෙනවා මේ කොළවල. ඊට පස්සේ මේ කොළේ හෙමීට කහ පාට වෙලා ගහෙන් වැටලා යනවා. මේ විදිහට ගහ පුරාම මේක පැතිරෙනවා. ඒ වගේම තවත් විදිහක් තමයි මේ ගෙඩිවල මේ වගේ දුඹුරු පාට පැල්ලම් හටගන්න එක. මේ පැල්ලම් නිසා මේ ගෙඩියේ ආර්ථිකමය වටිනාකම. ඒ කියන්නේ මේ ගෙඩිය ක්වොලිටි එක නැති වෙලා මේ ගෙඩිය කහ මේ පැලිලා ගහෙන් වැටලා යනවා. එතකොට ප්‍රධාන වශයෙන් මේක අපි වාණිජව පාලනය කරන්නේ කොහොමද කියලා බලමු. සාමාන්‍යයෙන් වාණිජව පාලනය කරනකොට අපි කල්චරල් මෙතඩ් ඒ කියලා කියන සාම්ප්‍රදායික ක්‍රම කීපයක් තියෙනවා. ඒකෙදි කරන්නේ මෙන්න මේ වගේ ඒ ලෙඩේ හැදිච්ච ගස්වල අතු කපලා මෙන්න මේ විදිහට සම්පූර්ණ වශයෙන් අයින් කරලා ගොඩ ගහලා ගිනි තියලා දාන එක. ඒ වගේම ජල සම්පාදනය කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ ගහ උඩින් බින්දු වශයෙන් ගහට වැටෙන විදිහට උඩින් ඉහිරලා වැටෙන විදිහට ජල සම්පාදනය කිරීම නොකරන්න. ඒ කියන්නේ ස්ප්‍රින්ක්ලර් වගේ සිස්ටම් එකක් පාවිච්චි කරනවා නම් ඒකේ වැලකිලා ඉන්න අපි වග බලා ගන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් මේකේ බින්දු ජල පද්ධතියක් කරහා අපිට මේක ජල සම්පාදනය කරන්න. එතකොට මේකෙන් අර වතුර බින්දු මගින් විසිරලා පැතිරීම අවම වෙනවා. ඒ වගේම අපිට මේක රසායනිකව පාලනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වාණිජව කරනකොට අපි බොහෝ දුරට කරන්නේ මේ වගේ හොඳ අර මම කිව්ව ආකාරයක කප්පාදුවකට ගිහිල්ලා අපි රසායනික යොදන්න ඕනේ මේ ගහට. අපි ප්‍රධාන වශයෙන් අපි යොදා ගන්නවා දිලීරනාශක වර්ග කීපයක්. පළවෙනි එක තමයි අපිට සරලව පහසුවෙන් හදා ගන්න පුළුවන් බෝඩෝ මිශ්‍රණය. ඒ බෝඩෝ මිශ්‍රණය අපිට යොදාගෙන අපිට පුළුවන් මේකට යොදලා මේ රෝගය පාලනය කරගන්න. ඒ වගේම අපිට පුළුවන් කොපර් චැම්ප් කියලා අපිට කඩෙන් මිලදී ගන්න පුළුවන් දිලීරනාශකය පාවිච්චි කරන්න. ඒ වගේම මැන්කොසෙප් කියන දිලීරනාශකයත් අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි දැන් වාණිජ වගාවනේ කතා කරේ. අපි බලමු දැන් මේක ගෙවතු වගාවට යනකොට කොහොමද පාලනය කරන්න කියලා. සාමාන්‍යයෙන් ගෙවතු වගාවට යනකොට අපිට මේක රසායනික යොදන්න අවශ්‍ය නැහැ. අපිට පාලනය කරන්න පුළුවන් එක විදියක් තියෙනවා. මම මේක ගත්තේ ඇත්තටම කුචිකර්ම දෙපාර්තමේන්තුවේ channel එකකින්. ඒකෙදි අපිට මේ පුළුවන් ගන්න කුරුඳු කොළ ග්‍රෑම් 250ක් අරගෙන හොඳට බ්ලෙන්ඩර් එකකින් හොඳට අඹරලා වතුර ලීටරයක දාලා හොඳට දිය කරලා ඒක රෙදි කෑල්ලකින් පෙරලා මේ වගේ ගස් වලට හොඳට කප්පාදුවක් දාලා ගෙදර තියෙන ගහක නම් කප්පාදුව දාලා අපිට ඒක ස්ප්‍රේ කරලා මේ ලෙඩේ පාලනය කරගන්න පුළුවන්. අපිට මේකෙදි ප්‍රධාන වශයෙන්ම අපි දැන් උපකරණ පාවිච්චි කරනකොට මේ ගහට පාවිච්චි කරපු උපකරණේ ආපහු හොඳ ගහක මේ ලෙඩේ හැදිලා නැති ගහක අතු කපන්න එක දේවල් වලට පාවිච්චි කරන්න එපා. එහෙම කරොත් මේ ගහෙන් ඒ ගහට මේ ලෙඩේ බෝ වෙන්න පුළුවන්. මම හිතනවා මම කියපු දේවල් ටික යොදාගෙන ඔයාලගේ වාණිජ වගාව වගේම ගෙවතු වගාවේ මේ ලෙඩේ පාලනය කරගන්න පුළුවන් වෙවි කියලා. ඒ වගේම ඔයාලට මොන හරි මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට උත්තර දෙන්නම්. එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. එහෙනම් මම ගිහිල්ලා එන්නම්.